ආයි කට්ටිය කොහොමද ඔයගොල්ලන් හොඳින් ඉන්නවනේ මට මේක අහන්න ඕන විරින්දෑවරුන්ගෙන් රිදෙන අයට හැබැයි තේරුම් ගන්න අය තේරුම් ගන්නේ දැන් ඔය විරින්දෑවරු හරිය ලොකුවට උදාරුවට ගිහින් අහනව නේද අනියම් විරිදගෙන් ලැජ්ජ නැද්ද ගෑණියෙක් ඉන්නවා කියලා දැන මිනිහෙක්ගේ කරේ එල්ලලා ඉන්න ලැජ්ජ නැද්ද වෙයන්න එහෙම කියලා අර පදේ එහෙම කියලා ඒ ගෑන්ට අපහාස කරලා අහනවනේ ලැජ්ජ නැද්ද කියලා ඉතින් මට අහන්න තියෙන ඕගොල්ලන්ගෙන් බිරින්දෑවරුනි ඕගොල්ලන්ට විලි ලැජ්ජාවක් නැහැ. ඔයාගේ අප්පල්ලේ වටිනාකමක් අඩු කර ගැනීම නිසා පිරිමි වෙන අප්පල්වල් හොයාගෙන යන එක ගැන ඔයාට ලැජ්ජාවක් නැහැ. බිරින්දක් විදිහට ඔයාගේ අතින් වෙන අඩුපාඩුකම් ඔයාගේ පෞ ජීවිත වේයට වෙන අඩුලුහුඩුකම් නිසා මිනිස්සු පිට යන එක ගැන ඔයාට ලැජ්ජ නැහැ. ඊවට ලැජ්ජ වෙලා බෑනේ. ඒවට ලැජ්ජ වුණත් මං අඩුපාඩුවේම හදාගන්න එපා. ඒතර ලෝකයේ දකින්නවනේ මගේ අඩුපාඩු නේද? ඒවට ලැජ්ජ වෙලා බෑ. ඊට වැඩිය හොඳයි අනියම් ගෑණිගෙම අඩුපාඩු පෙන්නලා දීලා මගේ රාජකාරිය මං කරගෙන යන එක. ඉතින් ඒකනේ ඔයගොල්ලන් කරන්නේ කෑග ගහ නේද? ඔයාලගේ අඩුපාඩු ඔයගොල්ලන් පිළිගන්න කැමති නෑනේ. බිරිඳක් විදිහට ඔයා ෆේලියර් කෙනෙක්. ඔයාගේ ෆේලියර් එක ගැන ඔයා විලි ලැජ්ජ වෙන්න අනිත් ගෑණිට ඇඟිල්ල දික් කරන්න කලින්. මට වුණත් එච්චර තමයි මගේ මිනිහා දැනට නොගිය තනාගතේ දවසක ගියොත් ඒකට විලි ලැජ්ජ වෙන්න ඕන මම මිසක් ඌ ගිය දෙවණියට ගත්ත හෝ අර ළඟට ගියපු ගෑණි නෙමෙයි මගේ ෆේලියර් එකක් මගේ අඩුපාඩුවක් නිසා තමයි ඒ මිනිහා වෙන ගෑණියෙක් හොයාගෙන ගියේ අම්මේ අපේ ගෑනු ජීවිතේට පිළිගන්නේ අපේ ගෑනු පිළිගන්න අකමැති එකම තමයි තමන්ගේ නය තමන්ගේ හුඹහට විතරක් රින්ගන්නේ නැතුව රට වටේම තියෙන හුඹස් වලට රින්ගන්නේ හුඹහේ කට ලොකු නිසා මිසක් හුඹහේ අඩුපාඩුවක් නිසා මිසක් අනිත් හුඹස් වල තියෙන අඩුපාඩු නිසා නෙවෙයි කියන එක අම්මා පිළිගන්නේ නැහැ ජීවිතේට දැන් මේකටත් ඒ හැලි ලියාගෙන එකෙක් කුණුහරුප කියලා එකෙකුට අපහාස කරලා තිබ්බොත් දාන කමෙන්ට් එක ඩිලීට් කරනවා බිරිඳක් වුණත් අනියම් බිරිඳක් වුණත් තමන්ගේ අදහස ලියන්න පුළුවන් අනිත් අයට ගරුසරු ඇතුව ඉතින් මං අහන්නේ බිරිඳක් විදිහට තමන්ගේ මිනිහා ගිහිල්ලා පින්සෙන්ඩ් වෙන අර ගෑණිගෙන් ලැජ්ජයිද කියලා අහන්න එපා. ඒ ගෑණි විදිහට අනියම් බිරිඳ විදිහට ඒකේ ආඩම්බර වෙන්න ඕනි. මූට හුඹහක් කියෙද්දිත් හුඹහේ අඩුපාඩු නිසානේ අකෝ මගේ හුඹහටම මූ රින්ගන්නේ කියලා. ඉතින් ඒ ගෑණි ආඩම්බර වෙන්න එපා. ඔයා විලි ලැජ්ජ වෙන්න. ඔයා ෆේලියර් කෙනෙක් ගෑණියෙක් විදිහට තමන්ගේ ස්වාමි පුරුෂයාට වෙන්න ඕන ටික යුතුයකම් ටික හරියට නොකරන ඔයාගේ මිනිහා වෙන ගෑණියෙක් ගාවට ගියාම ඒ ගෑණිගෙන් අහන්න එපා විලි ලැජ්ජ නැද්ද කියලා. ඔයා ඉස්සෙල්ලා අහලා බලන්න ඔයාට විලි ලැජ්ජාවක් නැද්ද කියලා. Because you are a failure කෙනෙක් නිසා. ඔයා ගෑණියෙක් විදිහට පට්ටම ෆේල් කාන්තාවක්. ඒක ඔයා ඇක්සෙප්ට් කරන්න කැමති නැති හින්දා තමයි ඔයා සමාජයට ගරහන්නේ සහ අනිත් ගෑනුන්ට දොස් කියන්නේ. අන්න ඒකයි බිරිඳක් විදිහට ඔයා කරන්නේ. හැබැයි හැම බිරිඳෑවරුමත් එහෙම නෑ. බහුතරයක් එහෙමයි. එහෙම බිරිඳෑවරු කවුද කියලා මනා ගන්න ඕන මගේ වීඩියෝස් වල ගිහිල්ලා කමෙන්ට් කියවන්න. හරි ලොකුවට කියවලා තියෙන්නේ. ජීවිතේට පිළි අරගෙන නෑ තමන් ෆේලියර් කෙනෙක් තමන්ගේ අඩුපාඩු ගැන. දැන් මේකටත් ඇවිල්ලා කියයි අපි කොච්චර හොඳට හිටියත් යන්නේකා යනවා. යන්නේකා යනවා කියලා. ඉතින් ඔයාලා කොච්චර හොඳට හිටියත් ඔයාගේ එකා යනවනම් ඇයි ඉතින් අනේ අර ගෑණියෙකුට ගිහින් බනින්නේ? ඒක ඔයාගේ එකාගේ වරද මිසක් ඒ ගෑණිගේ වරද නෙවෙයිනේ. ඒතර ඔයාලා කියනවා ගෑණියෙක් ඉන්න මිනිහෙක් ගෑණිගේ වැරදි කියාගෙන ආවම ඇයි මොකටද උඹලා ලං වෙන්නේ? ලං වුණත් දන්නේ නැතුව ලං වුණා නම් දැනගත්තාම අයින් වෙන්න එපයි. දන්නේ නැතුව ලං වුණාම දැනගත්ත ගමන් ඕගොල්ලන් ගැන හිතලා ඒකේ අයින් වෙන්න ඕනි. ඒතර ඒකගේ ෆීලින් ගැන හිතන්න කවුරුත් නැහැ. ඒකි මානසිකව වැටෙන එක ගැන හිතන්න කවුරුත් නැහැ. ඒතර ඒකි ගැන හිතන්නේ කවුද? ඔයාලා යන්න කිව්වම ඒක යන්න ඕනේ. ඒකිට ඒකිගේ අයිතිවාසිකම් වෙනුවෙන් ෆයිට් කරන්න අයිතියක් තියෙනවා. ඒකිට යන්න පුළුවන් නම් ගියාව යන්න බැරි නම් අනේ මට යන්න බෑ කියන එක එයා කිව්වොත් එහෙම මේ උඹලගේ රියැක්ෂන් එක කොහොමද නේද? ඒකිටත් යන්න බැරි නම් ඒකිට ඒකිගේ අයිතිවාසිකම් වෙනුවෙන් ෆයිට් කරන්න ඒකිටත් අයිතියක් තියෙනවා. මේක මේ සමාජවාදී ජනරජයක්. තමන්ගේ අයිතිවාසිකම් තමන්ට තියෙනවා. ඒක නිසා තමන් අයිති කරගත්ත එකට හොඳට සැලකුම් දීලා තමන් අයිති කරගත්ත වස්තුව තමන්ගේ ළඟ තියාගන්න සෑහෙන්න උත්සාහ කරන්න. ඒක ගිලිහිලා ගියට පස්සේ රටවටේ ඉන්න ගෑනුන්ට ලැජ්ජ නැද්ද කියලා අහන්න එපා. ඒ අහන වාරයක් ගානේ ඔයාගේ අප්පල්ලේ සයිස් එක මෙන්ෂන් වෙනවා ලෝකෙට. So stay positive.